ආයිබෝන් කියලා පිළිගන්න ඕන නංගි මල්ලි ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ රැකියා බෑතුර සැකසෙට් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. මුලින්ම සඳහන් කරලා තියෙනවා අපි මුලින් බලමු මොනවද රැකියා බෑතු කියලා. කාර්යාල සහායක, බස් කොන්දොස්තර සහ කාර්යාල සහායක කියන රැකියා බෑතු මේක සෙට් වෙලා තියෙන්නේ. කාර්යාල සහායක රැකියාවේ කාර්ය ස්වභාවයන් තමයි අභ්‍යන්තර තැපැල් එකතු කර බෙදා හැරීම, ලැබුණු තැපැල් ලේඛන පවත්වාගෙන යාම, කාර්යාලය පිරිසිදු හා පිළිවෙලක තබා ගැනීම, විශ්වවිද්‍යාලයේ පොදු ගොඩනැගිලි හා භූමිය පිරිසිදුව පවත්වා ගැනීම සිදු කරන්න ඕන. සුදුසුකම් සඳහන් කර තියෙනවා. අධ්‍යයන ප්‍රතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේ 22ක් සමත් අයට මේ සඳහා යොදුන් කරන්න පුළුවන්. සාමාන්‍ය වයස අවුරුදු 18ට නොවැඩි 45 නොවැඩි අයට යොදුන් කරන්න පුළුවන්. වැටුප සඳහන් කරලා තියෙනවා 65255ක් සහ අනිකුත් දීමුණා හිමි වෙනවා. ඊළඟට බස් කොන්දොස්තර සහ කාර්යාල සහායක රැකියාවේ කාර්ය ස්වභාවයන් තමයි බස් රියදුරාට සහාය වීම, බස් රථය දිනපතා පිරිසුදු කිරීම සහ නඩත්තු කිරීම, කාර්යාලය පිරිසුදු කිරීම, පිරිසුදු හා පිළිවෙලක තබා ගැනීම, විශ්වවිද්‍යාලයේ පොදු ගොඩනැගිලි සහ භූමිය පිරිසුදුව පවත්වා ගැනීම සිදු කරන්න ඕන. සුදුසුකම් තමයි අධ්‍යයන ප්‍රතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේ ලිව් හා 22ක් සමත් අයට මේ සඳහා යොදුන් කරන්න පුළුවන්. වයස අවුරුදු 18 නොවැඩි 45 නොවැඩි වෙන්න ඕන. වැටුප 65255ක් හම්බ වෙනවා. රැකියා තුනට පොදු කරුණු තමයි බදවා ගැනීම ක්‍රමවේදය තමයි සම්මුඛ පරිසරයෙන් තමයි බදවා ගන්න. අයදුම් කරුවා ශ්‍රී ලාංකේය පුරසියක වෙන්න ඕන. මනා චරිතයකින් යුක්ත වෙන්න ඕන. ඕනෑ ප්‍රදේශයක රැකියාව නිරත වීමට මනා ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත වෙන්න ඕන. අයදුම් කරන ආකාරය නියමිත පරිදි අයදුම්පත් පුරවලා උපකුලපති වැඩ බලන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නොම්බර 100 කඳවල රත්මලාන කියන ලිපිණියට 2025 12 වෙනි මාස 2 වෙනිදාට පෙර එවන් ඒකේ සඳහන් කරලා තියෙනවා.